හොඳයි. දැන් අපි බලමු මේ ක්වොලිටි එකට බලපාන සාධක මොනවද කියලා. නැත්නම් ගුණාත්මකභාවය කෙරෙහි බලපාන සාධක මොනවද කියලා. එතකොට බලන්න මේ රූපේ දක්වලා තියෙන විදිහට ගුණාත්මකභාවයට බලපාන විවිධ සාධක පවතිනවා. ඒ වගේම ඒවා පුද්ගලයන්, ක්‍රමවේද, ඒ වගේ සම්පත්, ඒවා තියෙන පරිසරය, ප්‍රතිපත්ති හා ප්‍රමිතීන් වල ඇගයුම් ලෙස අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. එතකොට මෙහි සඳහන් වෙනවා people and staff කියලා. ඒ කියන්නේ පුද්ගලයන් හරි කාර්ය මණ්ඩලය හරි සම්බන්ධ අංශයේදී කුසලතාවය, ඒ වගේම දැනුම, ඒ වගේම පුහුණුව, ඒ වගේම මේ පුද්ගලයන්ගේ තියෙන උද්‍යෝගය සහ කැපවීම කියන එක වැදගත් සාධකයක් වෙනවා. ඊළඟ එක තමයි environment කියන එක. ඒ කියන්නේ පරිසරය. ඒතර පරිසරය සම්බන්ධ අංශය ගත්තාම ආරක්ෂිත බව, පිරිසිදු වටපිටාවක් තිබීම, සහයෝගීතාවයෙන් තියෙන සංවිධාන සංස්කෘතියක් තිබීම, ඒ වගේ දේවල් ගුණාත්මකභාවය කියන එක සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟ එක තමයි ද්‍රව්‍ය. නැත්නම් materials කියලා කියන්නේ. ඒතර මේ ද්‍රව්‍ය සම්බන්ධ අංශය ගත්තාම අනිකුත් අවශ්‍ය සම්පත් ස්ථීරව හා විශ්වාසදායක ලෙස සැපයීම සහතික කිරීම සඳහා පැහැදිලි ක්‍රියාපාටියක් සහ ප්‍රොටෝකෝල් එකක් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් තියෙනවා නම් අපි කියනවා එතෙන්දී මේ ද්‍රව්‍ය සම්බන්ධ තියෙන ක්‍රියාවලිය ක්වොලිටි එකක් තියෙනවා කියලා. ඒ වගේම තමයි මේක ස්ථාපිත කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ ක්‍රියාපටිපාටියන්, ඒ වගේම මේ ප්‍රොටෝකෝල් එක මේවා අනුගමනය කිරීම මගින් කාර්යයන් ඉටු කිරීමේදී අපිට මේ ස්ථීරතාවය කියන එක පවත්වාගෙන යන්න පුළුවන්. ඒකට අපි ඒක ක්වොලිටි කියලා කියනවා. ඊළඟට මීට අමතරව අපි දන්නවා ක්‍රියාවලි තියෙනවා. ක්‍රියාවලි කියන්නේ process. එහෙම නැත්නම් methods. අපි වැඩ කරද්දී යම් දේවල් වලට අපි උදාහරණයක් විදිහට ගත්තාම නර්සින් ගැන කතා කරද්දී නර්සින් process තියෙනවා. නේද? ඒකට අපි සමහර වැඩ කරද්දී ඒවට තියෙන එක method එකක් තියෙනවා. ඉතින් අන්නේ ඒ වගේ දේවල් ගත්තාම මේ දේවල් මේ ආකාරයෙන් කිරීම සඳහා ඒවා හොඳට තියෙනවා නම් අන්න අපි කියනවා ඉතින්දී ඒක ක්වොලිටි ක්‍රියාවලියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ කියලා ඉවරලා. ඉතින් ඒක නිසා මේ සම්පූර්ණම පද්ධතියම පිළිසිඳ ලෙස වැඩ කිරීම සඳහා හොඳින් නිර්වචනය කරන ලද වැඩ ප්‍රවාහනයන්, ඒ වගේම කාර්යක්ෂම ක්‍රියාවලියන් වැදගත් වෙනවා. ඉතින් ඊළඟ එක තමයි සම්පත් කියන ඒවා. මොනවාද මේ සම්පත් කියන්නේ? materials and resources කියන ඒවා තමයි වැදගත් වෙන්නේ. ඒතර මේ සම්පත් වල ගුණාත්මකභාවය සඳහා සම්පත් කියන එකේ ගුණාත්මකභාවය ක්වොලිටි කියන එක සඳහා මූලික අවශ්‍යතාවයක් වෙනවා. ඒ නිසා උපකරණ සැපයීම, ඒ වගේම පහසුකම් සැපයීම, ඒවා ප්‍රමාණවත් ලෙස ලබාගත හැකි වීම, මේ වගේ දේවල් වැදගත් තීරණාත්මක සාධක බවට පත් වෙනවා මේ ක්වොලිටි එක ගැන කතා කරද්දී. ඊළඟ එක තමයි මේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා පැහැදිලි නීති, ඒ වගේම මාර්ගෝපදේශ සහ අපේක්ෂාවන් තියෙන්න ඕනි. ඒ වගේම ඒවාට අනුකූලව ක්‍රියා කිරීමත් අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම තමයි අවසාන වශයෙන් තියෙනවා feedback and evaluation. ඒ කියන්නේ මේ අවසාන වශයෙන් මේ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම, ඒ වගේම විශ්ලේෂණය කිරීම සහ වැරදි වලින් ඉගෙන ගැනීම. ඒක ගුණාත්මකභාවය සාක්ෂාත් කර ගැනීමේ වැදගත් තීරණාත්මක සාධකයක් වෙනවා. ඒතර මෙන්න මේ කියන කාරණා ටික තමයි ගුණාත්මකභාවයට බලපාන ප්‍රධාන සාධක වෙන්නේ. එකක් තමයි people and staff, materials and methods, materials and resources, environment, process and method, policies and standard, and finally feedback and evaluation.